ඔයාගේ හිතට දැනෙන වේදනාත්මක හැඟීම් වලදී ඔයා මොනවද මේකට කරන්න ඕනේ කියලා කල්පනා කරපු වාර ඔයාගේ ජීවිතේ අනන්තවත් ඇති. මට මේ දුක දැනුණාම මං මොකද කරන්නේ? පසුතැවිල්ලක් හිතට ආපුවාම මොකද කරන්නේ? මගේ තරහ, කම්මැලිකම, ආතතිය, පමණට වඩා සිතීම මේ දේවල් මට එනකොට මම මේ දේවල් මගහැර ගන්න මොකද කරන්න ඕනේ කියන එක සමහර අවස්ථාවලදී ඔයත් තොරතෝංචියක් නැතුව කල්පනා කරනවා ඇති. ඉතින් අද වීඩියෝවෙන් සකුවර්ඩ් අපි ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ගැටලු වලට. නැත්නම් මේ වේදනාත්මක හැඟීම් වලට ඔයාලට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. අපි අද වීඩියෝවෙන් ඔයාලගේ හිතට දැනෙන වේදනාත්මක හැඟීම් 8ක් ගැන කතා කරනවා. මේ 8ට ඔයාලා මොනවද කරන්න ඕනේ කියලත් අපි ඔයාලට අද කියලා දෙනවා. ඉතින් වීඩියෝව මගහැර ගන්න එපා. මොකද මේකේ තියෙන හැම දෙයක්ම ඔයාලට ගොඩක් වැදගත්. අවසානය වෙනකම්ම වීඩියෝවත් එක්ක රැඳිලා ඉන්න. ඒ වගේම අපිව subscribe කරන්න අමතක නොකර අපිව subscribe කරන්න. හරි, අපි එහෙනම් බලමු මොනවද අපේ ජීවිතේ අපේ හිතට දැනෙන වේදනාත්මක හැඟීම් මොනවද ඒ දේවල් නැති කරගන්න මගහැර ගන්න අපි කරන්න ඕනේ කියලා. අංක 1. පසුතැවිල්ල. අතීතයේ සිද්ධ වෙච්ච දේවල් වර්තමානයේ වෙමින් පවතින දේවල් වලට සමහර අවස්ථාවලදී ඔයා එන්නේ පසුතැවිල්ලෙන් වෙන්න පුළුවන්. මේක ඔයාට මගහැර ගන්න ඕන වෙන්නත් පුළුවන්. නමුත් කරන්නේ මොකක්ද කියන එක ඔයාට හිතා ගන්න බැරුව ඉන්නවා ඇති. ඉතින් සුළු දෙයක් ඔයාලට කරන්න තියෙන්නේ. පසුතැවිල්ලක් ඔයාලගේ හිතට ආපුවාම ඒක මගහැරව ගන්න නම් ඔයාලා මොකක්ද කරන්න ඕනේ? ඔයා ගන්න ඔයාගේ ජීවිතේ වැඩිපුරම කියවන්න ආස පොතක් කියවන්න පුරුදු වෙන්න. පසුතැවිල්ල කියන වේදනාත්මක හැඟීම ඒ අතීතයේ සිදුවෙච්ච දේවල් ගැන ඔයාට දැනෙන පසුතැවීම නැති කරගන්න ඔයා පොත් කියවන්න පුරුදු වෙන්න. මේකට පුරුදු වුණාම ඔයාට කිසිම අවස්ථාවකදී මේ හැඟීමෙන් වේදනාවටපත් වෙන්න සිද්ධ වෙන්නේ නැහැ. අංක 2. මහන්සිය. අතීතයේ සිද්ධ වෙච්ච දේවල් දැන් නැති මට හරි මහන්සි කියලා ඔයාට හිතෙනවා ඇති. ඒ වගේම ඔයා එදිනෙදා ජීවිතයේදී ඔයාගේ කාර්යබහුලත්වයත් එක්කලා ඔයාට මහන්සි කියලා දැනෙනවා ඇති. මොකක්ද මේකට කරන්න ඕනේ? හොඳ නිින්දක් ලබා ගන්න. දවසක් විතර හොඳට ඔයාගේ මනස රිලැක්ස් වෙනකන් නිදා ගන්න. ඒකේ එහෙම කරාට කමක් නැහැ. මම මෙතනදී කියන්නේ හැමදාම කම්මැලියෙක් වගේ කම්මැලිකමට නිදා ගන්න එක නෙවෙයි. එක දවසක් ඔයාගේ මහන්සිය යනකන් හොඳට නිදා ගන්න පුරුදු වෙන්න. එහෙම වුණාම ඔයාට තියෙන මහන්සිය කොහෙන් ගියාද කියලාවත් හිතා ගන්න ඔයාට බැරි වෙයි. අංක 3. කනස්සල්ල. ඔයාගේ සිද්ධ වෙච්ච දේවල්, ඔයාට සිද්ධ වුණු දේවල්, ඔයාට මුණ ගැහුණු මිනිස්සු, ඔයාට වුණු දේවල් එක්කලා ජීවිතයේ සමහර අවස්ථාවලදී ඔයාට ජීවිතේ එපා වෙනවා. කිසිම දෙයක් කරන්න හිතෙන්නේ මේ වගේ කනස්සල් ස්වභාවයක් දැනෙන්න පුළුවන්. එහෙම වුණාම ඔයාලා භාවනාවට පුරුදු වුණොත් ඔයාලට පුළුවන් මේ හැඟීම යටපත් කරගන්න. මේ හැඟීම ඔයාලගේ ජීවිතෙන් අයින් කරලා දාන්න. භාවනා කරනවා කියන්නේ ඔබට පුළුවන් වෙනවා ඔබගේ මනස, සිත, කය මේ තුන් දොරම එක තැනකට කරගෙන ජීවත් වෙන්න. මේ සිත, කය, වචනය කියන තිදොර සංවර කරගන්න. ඔයාගේ මනස එක තැනක තියාගන්න. හිත එක තැනක තියාගන්න ඔයාට පුළුවන් වෙනවා. අංක 4. දුක. සාමාන්‍යයෙන් අපිට වැඩිපුරම දැනෙන දෙයක්. වේදනාත්මක හැඟීම් වල ඉහළින්ම තියෙන දෙයක් තමයි මේ දුක කියන්නේ. දුක හිතුනහම කරන්න හොඳම දෙයක් තමයි දුක නැති වෙනකම් අපිට අපේ මහන්සිය දැනෙනකම් වේදනාව නැත්තටම නැතුව යනකම් හොඳට ව්‍යායාම කරන්න පුරුදු වෙන්න. ඒ ගැන මතක් කරම
ව්‍යායාම කරන්න. සමහර විට ඔබට දුක හිතෙන්නේ ඔයාගේ අතීතයේ සිද්ධ වෙච්ච යම් දෙයක් නිසා වෙන්න පුළුවන්. ඔයා ළඟ ඉන්න පුද්ගලයෙක් නිසා වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මේ දුක කියන එක නැතුව යනකම් ඔයාගේ ඇඟට මහන්සිය දැනෙනකම් ඔයාගේ ඇඟ හොඳ ශක්තිමත් කියලා දැනෙනකම් ඔබ කරන්න ඕනේ එකම දෙයක් තමයි මේ ව්‍යායාම කරන්න පුරුදු වෙන එක. අංක 5 තරහ කියන දේත් මම අර මුලින් කිව්වා වගේ වේදනාත්මක හැඟීම් වල උඩින්ම තියෙන දෙයක්. තරහ යන එක සාමාන්‍යයෙන් මිනිස්සුන්ට හරි ඉක්මනින්ම වෙන දෙයක්. ඕනම දෙයකට හේතුවක් නැතුවත් සමහර අවස්ථාවලදී තරහ ගන්නවා. මේ වෙලාවට ඔයා චුට්ටක් කැසට් එක දාගෙන ඔයා ආසම සින්දුවක් අහන්න. නැත්නම් ටීවී එක ඔන් කරගෙන ඔයා කැමතිම ෆිල්ම් එකක් බලන්න පුරුදු වෙන්න. මොකද මේකෙන් වෙන්නේ ඔයාගේ හිතේ තරහව ඇති වෙන්න හේතුව යටපත් වෙනවා. ඒක ඔයාට අමතක වෙනවා. ලස්සන සින්දුවක් අහන්නේ, සින්දුවට පුංචි ඩාන්ස් එකක් දාන්න. ඔයාගේ තරහ නැති වෙන දේවල් ඔයා කරන්න ඕනේ. ඒක ගැනම හිත ඔයාට වදදිදී ඔයාගේ හිතට වේදනාවක් එක් කර ඉන්නේ නැතුව ඔයා කරන්න ඕනේ ඒ තරහ නැත්තටම නැතුව යනකම් ලස්සනට සින්දු අහන්න. ඔයත් පුළුවන් නම් කෑ ගහලා සින්දු කියන්න, ෆිල්ම් එකක් බලන්න. මෙන්න මේ වගේ දෙයක් කරොත් ඔයාට පුළුවන් මේ හැඟීමෙනුත් ගැලවෙන්න. අංක 6 කම්මැලිකම. නැත්නම් අපි කියනවා අර හැමතිස්සෙම නිදාගන්න හිතන සිතුවිල්ල. නැත්නම් හැමතිස්සෙම මට මුකුත් කරන්න බෑ කියන හිතන සිතුවිල්ල. මෙන්න මේකට ප්‍රධානතම හේතුව තමයි සෝෂල් මීඩියා ඕනාවට වැඩිය භාවිතා කිරීම. මේ තුලින් අපි නිකම්ම කම්මැලියෝ බවට පත් වෙනවා. ඔයාගේ ඇඳට වෙලා කකුල් දෙකත් උඩ දාගෙන TikTok එකේ උඩටයි පහළටයි යනවනම්, FB එකේ වැඩකට නැති දෙයක් කර උඩටයි පහළටයි යනවනම් දැන්ම නවත්තන්න. මේ සෝෂල් මීඩියා ඕනාවට වැඩිය පාවිච්චි කරන මිනිස්සු නිකම්ම කම්මැලිකමට හුරු වෙනවයි කියලා දැන් හොයාගෙන තියෙනවා. එහෙම කියලා මම කියන්නේ මේ වැඩකට නැති දේවල් කරන, වැඩකට නැති දේවල් බලන අය. දැන් මේ සෝෂල් මීඩියා පාවිච්චි කරලා අපිට වැඩකට ඇති දේවල් කරන්න ඕන තරම් තියෙනවා. ඔයාගේ බිස්නස් එක අප් කරගන්න පුළුවන්. ඔයාගේ YouTube channel එක අප් කරගන්න පුළුවන්. ඔයාට TikTok හොඳ page එකක් හදලා ඔයාගේ business එක කරගෙන යන්න පුළුවන්. එහෙම නැතුව ඔහේ ඕපාදූප හොය ඇඳට වෙලා කකුලත් උඩ තියාගෙන ඉන්න අය නිකම්ම කම්මැලියෝ බවට පත් වෙනවා මේ social media නිසා. වුන්ට හිත යන්නෙම මේක බලන්න. ඒ නිසා ඔයාලා social media පාවිච්චි කරන එක පුළුවන් තරම් අවම කරන්න. වැඩකට නැති වෙලාවට පොතක් කියවන්න, මල් පැලයකට සාත්තු කරන්න, එළවලු පැලයක් හිටවන්න පුරුදු වෙන්න. මෙන්න මේ වගේ දේවල් කරන්න. මොකද කම්මැලිකම කියන්නේ ඔයාව ලෙඩෙක් බවට පත් කරන ප්‍රධානම සාධකයක්. අංක 7 ආතතිය. හැමතිස්සෙම ඉන්නේ ප්‍රශ්න ගැන හිත ස්ට්‍රෙස් එකේ. ඔයාට නැති වුණු දේවල් ගැන හිතනවා, ඔයාට නැති වුණු ආදරය ගැන හිතනවා, ඔයාට නැති වුණාගේ ජොබ් එක ගැන හිතනවා. හැමතිස්සෙම මනසින් විඳවනවා. මේ ආතතිය නැත්නම් ස්ට්‍රෙස් එක කියන්නේ හරිම අමාරු, දැන් රෝගයක් බවට පත් වෙලා තියෙන දෙයක්. මේකෙන් මිදෙන්න පුළුවන් ඔබටම පමණයි. ඉතින් ආතතිය හිතට දැනුණු ගමන් ලස්සනට මේ තියෙන පරිසරය විඳින්න පුළුවන් තැනක, ස්වභාව ධර්මය විඳින්න පුළුවන් තැනක පොඩ්ඩක් ඇවිදින්න යන්න. තනියම හරි නැත්නම් ඔයා ජීවිතේ ඔයාට ඉන්න ඔයාගේ කැමැතිම යාළුවා, එයා ඔයාගේ අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, සහෝදරයෙක් වෙන්න පුළුවන්. මේ ඕන කෙනෙක් එක්ක පොඩ්ඩක් ඇවිදින්න යන්න. මේ ස්වභාව ධර්මයේ ලස්සන විඳින්න, මේ විශ්වයේ ලස්සන විඳින්න, ස්වභාව ධර්මයේ ලස්සන දේවල් අපිට දායාද කරලා දීලා තියෙනවා. වලට පේනවනේ. ඒ අවස්ථාවකදී ඔයාට පුළුවන් නම් මේ පරිසරය විඳින්න. දියැලක් ළඟට ගිහින් ඒ වැටෙන වතුර බින්දු වල සද්දය අහන්න. මේ විදිහට පුංචි දෙයක් ඔයාට කරන්න පුළුවන් නම් ඔයාට හැකියාව ලැබෙනවා මේ ස්ට්‍රෙස් එකෙන්, නැත්නම් ආතතිය කියන තත්වයෙන් මිදෙන්න, මේ වේදනාත්මක හැඟීමෙන් ගැලවෙන්න. අංක 8 පමණට වඩා සිතීම. ඕවර් තින්කින්. පමණට වඩා සිතන පුද්ගලයන්ට කවමදාකවත් තමන්ගේ ඌමනාවක් නැතුව ඒකෙන් ගැලවෙන්න නම් හම්බ වෙන්නේ නැහැ.
අහලා තියෙනවා වර්තමාන සමාජයේ ඔබත් මමත් අපි සියලු දෙනාම දන්න කරුණක් තමයි ඕවර් තින්කින් කියන රෝගයක් බවට පත් වෙලා තියෙනවා. මේක මානසික රෝගයක් බවට. ඒ හින්දා ඔබ කිසිම වෙලාවක මේ දෙයට ගොදුරු වෙන්න එපා. ඔබට දැනෙනවා නම් ඔබට හැඟෙනවා නම් ඔබ ඕනාවට වැඩිය පමණ ඉක්මවා හිතන පුද්ගලයෙක් කියලා අනේ දැන් මම ඉක්මනටම පටන් ගන්න. ඔයාට හිතෙන හැම දෙයක්ම ඔයා ලොකු පොතක් අරගෙන ලියන්න පටන් ගන්න. හැම දෙයක්ම ලියන්න. තරහව වෙන්න පුළුවන්, සතුට වෙන්න පුළුවන්, දුක වෙන්න පුළුවන්, ඔයාට අප කරදර වෙන්න පුළුවන්, ඔයාගේ ගඳ ගහන අතීතය වෙන්න පුළුවන්. මේ මතක් වෙන, මේ හිතෙන හැම දෙයක්ම ඔයා මේකේ ලියන්න පුරුදු වෙන්න. ඔයාගේ අත රිදෙනකන් ඔයා ලියන්න පුරුදු වෙන්න. ඕවර් තින්කින් කෙනෙක්ට කරන්න පුළුවන් හොඳම දෙයක් තමයි ලියන එක. මේක සමහර විට බොළඳ වැඩක් කියලා ඔයාලට හිතුණත් ඇත්තටම ඕවර් තින්කින් කෙනෙක් කියලා ඔයාට ඔයාව දැනෙනවා නම් ඔයා අද ඉඳලා මේ වීඩියෝ එක දැක්කොත් අද ඉඳන් ඔයා මේ දේ කරන්න පුරුදු වෙන්න. ඉතින් ඔයාට පුළුවන් මේ ඕවර් තින්කින් කියන වේදනාත්මක හැඟීමෙන් මෙන්න මේ දේ නිසා බේරෙන්න, ඒ වගේම ගැලවෙන්න. ඉතින් මේ කිව්ව වේදනාත්මක කරුණු 8ට අද මම ඔයාලට කියලා දුන්නා අපි කොහොමද ඒකෙන් ගැලවෙන්නේ, ඒකෙන් මිදෙන්නේ, මොනවද ඒ වෙනුවෙන් අපි කරන්න ඕන කියලා. ඉතින් එහෙනම් මෙච්චර කාලයක් ලොකු ප්‍රශ්නයක් කරගෙන හිටපු ප්‍රශ්නයකට උත්තර ඔන්න ඔයාලට අද හම්බ වුණා. පුංචි සුළු දේවල් ටිකක් තමයි ඔයාලට කරන්න තියෙන්නේ. ඉතින් ඔබත් මේ වගේ හැඟීම් වලින් පෙළෙන කෙනෙක් නම් උත්සාහ කරන්න, මේ වගේ කරලා බලන්න. අනිවාර්යයෙන්ම ඔබට තේරෙයි ඔව් මේක සාර්ථකයි නේද කියලා. එහෙනම් ඉතින් ආයෙමත් දවසක සකු වර්ල්ඩ් ඔයාලගේ ලෝකයට වටින වීඩියෝවක් අරගෙන ඔයාලගේ ලෝකෙට එනකන් අපි ගිහින් එන්නම්. එතකන් හැමෝම පරිස්සමින් ඉන්න. සුබ දවසක්.